ඔයා දැකලා තියෙනවද කොළයක් ඇතුලේ සුදු ලාවා ගලාගෙන යනවා වගේ පේන ශාකයක්. අද අපි බලන්න යන්නේ අමුතුම ලස්සනක් තියෙන මේ ඇස් අල්ලගන්න පුළුවන් ෆොලියේජ් ප්ලාන්ට් එකක් ගැන. මේ තමයි කොලකේසියා වයිට් ලාවා කියලා කියන්නේ. මේ ශාකය එලිෆන්ට් ඉයර් ෆැමිලි එකට අයත් ශාකයක්. එලිෆන්ට් ඉයර් ෆැමිලි එක කියන්නේ මේ සයන්ටිෆික් නේම් එකක් නෙමෙයි. මේ ශාකවල කොළ අලියෙක්ගේ කන් වගේ විශාල වෙනවා. අන්න ඒ ශාක වලට කියනවා අපි එලිෆන්ට් ඉයර් ෆැමිලි එකේ ශාක කියලා. උදාහරණයක් විදියට දැන් මේ එලිෆන්ට් ඉයර් ෆැමිලි එක ගත්තාම ඒකට අයත් වෙන ශාක කාණ්ඩ ගත්තාම ඇලොකේසියා, කොලකේසියා, සැන්තසෝමා වගේ ගොඩාක් ශාක වර්ග තියෙනවා මේ ෆැමිලි එකට අයත් වෙන. කොලකේසියා වයිට් ලාවා කියලා කියන්නේ මේ එලිෆන්ට් ඉයර් ෆැමිලි එකට අයත් ශාකයක් වුණාට මම කිව්වා මේ එලිෆන්ට් ඉයර් ෆැමිලි එක කියලා කියන්නේ සයන්ටිෆික් නේම් එකක් නෙමෙයි. මේක ඇත්තටම මොන ෆැමිලි එකකටද අයත් වෙන්නේ කියලා කිව්වොත් එහෙම මේක අයත් වෙන්නේ එරේසි කියන ෆැමිලි එකට. එරේසි කියන කුලයට. ඒක තමයි සයන්ටිෆික් නේම් එක. මේ එරේසි කියන කුලයට අයත් ඌනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් එකක්. මේ ඌනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් එකක් කියලා කියන්නේ මේ මල් සඳහා නෙමෙයි. මල් සඳහා නෙමෙයි මේ ශාකවල කොළ ලස්සන නිසා මේ අලංකාරය සඳහා වගා කරන ශාකවලට කියනවා අපි ඌනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් කියලා. එතකොට මේ කොලකේසියා වයිට් ලාවා කියලා කියන්නේ ඌනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් එකක්. ඌනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් සඳහා උදාහරණ ගත්තහම මොස්ටෙරා ඩෙලිසියෝසා, කැලෑඩියම්, ඇග්ලොනිමා, ඩිෆම්බාචියා ගොඩක් පිලෝඩෙන්ඩම් වැරයිටි ගත්තහම මේ හැම වැරයිටි එකම කොළ තමයි ලස්සන. මල් සඳහා නෙමෙයි මේවා වගා කරන්නේ කොළ සඳහා. මොස්ටෙරා ඩෙලිසියෝසා ගත්තත්, කැලෑඩියම් ගත්තත්, ඇග්ලොනිමා ගත්තත්, ඩිෆම්බාචියා ගත්තත් මේ හැම වර්ගයකම වගේ කොළ තමයි ලස්සන. ඒකින්ද මේවට කියනවා අපි ඌනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් කියලා. මේ කොලකේසියා වයිට් ලාවා ගත්තාම මේ කොලකේසියා සියලුම කොලකේසියා වර්ග ට්‍රොපිකල් ප්ලාන්ට් ගණයට තමයි අයත් වෙන්නේ. එතකොට මේ ට්‍රොපිකල් ප්ලාන්ට් හොඳට වර්ධනය වෙන්නේ ට්‍රොපිකල් පරිසරවල. ට්‍රොපිකල් පරිසර කියලා කියන්නේ උෂ්ණ කලාපීය පරිසර. කිසියම් පරිසරයක් උෂ්ණ කලාපීය පරිසරයක් වෙන්න බලපාන සාධක කිහිපයක් තියෙනවා. උෂ්ණ කලාපීය පරිසරවල උණුසුම් කාලගුණයක් තියෙන්නේ. උණුසුම් කාලගුණයක් තියෙනවා. ඒ වගේම මේ සාමාන්‍ය පරිසර වගේ නෙමෙයි වායු තෙතමනය ටිකක් වැඩි. ඒ වගේම වසර පුරා වර්ෂාව ලැබෙන්න ඕනේ. කියන්නේ අවුරුද්ද පුරාම වර්ෂාව ලැබෙන්න ඕනේ. ඒ වගේම සදාහරිත ශාක ගත්තාම මේ පරිසර පද්ධතියේ සදාහරිත ශාක ප්‍රමාණය වැඩි වෙන්න ඕන. දැන් මම කිව්වේ කොලකේසියා වර්ග හොඳින් වර්ධනය වෙන්නේ මේ ට්‍රොපිකල් පරිසරවල කියලා. ට්‍රොපිකල් පරිසර කිව්වේ උෂ්ණ කලාපීය පරිසර. උෂ්ණ කලාපීය පරිසර කියලා කියන්නේ උණුසුම් කාලගුණයක් තියෙන්න ඕනි, තෙතමනය වැඩි වෙන්න ඕනි කියලා කිව්වා. වසර පුරා වැසි ලැබෙන්න ඕනි කියලා කිව්වා. සදාහරිත ශාක වැඩි වෙන්න ඕනි කියලා කිව්වා. මේ මොනවද මේ සදාහරිත ශාක කියලා කියන්නේ? සදාහරිත ශාක කියලා කියන්නේ මේ අවුරුද්දේ එක කාලයක් සමහර ශාක තියෙනවා අවුරුද්දෙන් එක කාලයක් එයා කොළ හලනවා. කොළ හලනවා. එතකොට දැන් ඒක කොළ පාටට පේන්නේ නැහැ. ඒ ශාකේ උදාහරණයක් විදිහට රබර් ශාකය ගත්තාම රබර් ශාකය අවුරුද්දේ එක කාලයකට කොළ හලනවා. එතකොට එයාගේ කොළ පාටක් අපිට පේන්නේ නැහැ. මෙන්න මේ වගේ ශාක මේ සදාහරිත ශාක ගණයට අයත් වෙන්නේ නැහැ. දැන් ඔයාලට තේරෙනවා සදාහරිත ශාක කියලා කියන්නේ වසර පුරාම කොළ තියෙන ශාක. උදාහරණයක් විදියට පොල් ගත්තොත් එහෙම පොල් එහෙම අවුරුද්දේ එකපාරකට වගේ එයාගේ මේ පත්‍ර හරන්නේ නැහැ. තව ගත්තොත් එහෙම අඹ ඊට පස්සේ රම්බුටන් ඇන්තූරියම් මොස්ටෙරා මේ කොලකේසියා වගේ මේ වගේ ශාක සදාහරිත ශාක කියලා කියන්නේ. ප්‍රධානව මේ වීඩියෝ එක තුළ මම කතා කරන්න යෙදුනේ මේ කොලකේසියා වයිට් ලාවා කියන ශාකය ගැන.
මේ කොලකේසියා වයිට් ලාවා කියන ශාකය හොඳින් වර්ධනය කරගන්න පොහොර යෙදීම අත්‍යවශ්‍යයි. ඕගනික් පොහොර යොදන්න පුළුවන්. ඒ වගේම NPK වගේ පොහොර එකක් යොදන්නත් පුළුවන්. දැන් ඕගනික් පොහොර ගත්තාම අපිට සුදුම කොම්පෝස්ට් යොදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කොම්පෝස්ට් යොදන්න පුළුවන්. ඊට පස්සේ ගොම පොහොර යොදන්න පුළුවන්. ගොම පොහොර යොදනකොට සැලකිලිමත් වෙන්න ඕන. අලුත් ගොම පොහොර. ඒ කියන්නේ අලුත් ඒවා දාන්න බෑ මේකට. ටිකක් පරණ වෙලා තමයි දාන්න ඕන. මොකද අලුත් ඒවා දැම්මට පස්සේ ඒවා ඒ වගේ ටෙම්පරේචර් එක ඒ කියන්නේ උෂ්ණත්වය ටිකක් වැඩි. ඒකෙන් හින්දා ඒ වගේ රූට්ස් වලට ඒ කියන්නේ මුල් වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම පරපෝෂිතයන් ඒ වගේම බැක්ටීරියා වගේ වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ඒක හින්දා අපි මේ අමු ගොම පොහොර මේවට යොදන්නේ නැහැ. ගොම පොහොර ගත්තාම සාමාන්‍ය මාස එකහමාරකට වගේ වතාවක් දැම්මම ඇති. ඊට පස්සේ NPK පොහොර ගත්තාම මේ NPK කියන පොහොර සාමාන්‍යයෙන් 30යි 10යි 10 ඒ කියන්නේ නයිට්‍රජන් වැඩි පොහොර එක සාමාන්‍යයෙන් මාසෙකට වතාවක්. ඊට පස්සේ බැලන්ස් එකෙන් සාමාන්‍යයෙන් මාසෙකට වතාවක් දාන්න ඕන. NPK කියන එකේ තේරුම තමයි N කියන්නේ නයිට්‍රජන් වලින් වෙන්නේ ගහේ කොළ ලොකු වෙනවා. කොළ පාට ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ පොස්පරස් P කියලා කියන්නේ පොස්පරස්. පොස්පරස් වලින් කරන්නේ මේ මුල් වල මුල් ශක්තිමත් වෙලා ගහ ශක්තිමත් වෙන එක. ඊට පස්සේ K අකුරෙන් කියන්නේ පොටෑසියම්. පොටෑසියම් වැඩි වුණාම මේ ගහේ රෝග ප්‍රතිරෝධය වැඩි වෙනවා. පොහොර යෙදීම ගත්තාම දැන් එතකොට ගොම පොහොර මාස එකමාරකට පාරක් අනිවාර්යෙන් දාන්න ඕන. ඊට පස්සේ ඔකට කොම්පෝස්ට් දාන්නත් පුළුවන්. ගොම පොහොරයි කොම්පෝස්ට් දෙකම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අර බැලන්ස් එකෙන් මාසෙකට පාරක් දාන්න. ඊට පස්සේ N වැඩි එකෙන් නයිට්‍රජන් වැඩි 30යි 10යි පොහොරකින් 10යි 10යි පොහොරකින් සාමාන්‍යයෙන් මාසෙකට පාරක් දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ වීඩියෝ එක කතා කරේ වයිට් ලාවා කියන මේ කොලකේසියා එක විතරයි. තවත් කොලකේසියා වර්ග කිහිපයක්ම තියෙනවා. එතකොට අපි ඒව ගැනත් ඉස්සරහට කතා කරමු. එතකොට ඒව කතා කරන්න ලොකු දීර්ඝ විස්තර ඕනි නැහැ. මොකද අපි අත්‍යවශ්‍ය කරුණු මේ වීඩියෝ එකේ සඳහන් කරපු හින්දා. තව වැදගත් කරුණකට තියෙන ඇත්තම මේ කොලකේසියා මේ වයිට් ලාවා ඊට පස්සේ තව ගොඩක් ශාක වර්ග තියෙනවා කොලකේසියා ඒව මොනවද සහ ඒවෙන් අපි පැල ලබා ගන්නේ කොහොමද හොඳ පැල අස්වැන්නක් ගන්නේ කොහොමද කියන එකේ සියලුම දේවල් අපි ඉස්සරහට සාකච්ඡා කරමු.